දරුවෝ ඉන්නවා ටිකක් යම් කට්ටියම ඒ කට්ටියකින් අහන්නම් මේ මොනවද ස්ටඩි කරන්න යනවා නම් ස්ටඩි කරන්න කියලා. බුදු සරණයි දෙවියන්ට. හරි. ඒකල මයිග්‍රේට් වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවද? බුදු සරණයි දෙවියන්ට. මම හේතුව මොකද්ද කියලා. වෙන කවුද ඉන්නේ? අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ දැන් කටට හුඟක් දේවල් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔම්මපා. දැන් මොනවද ඊට පස්සේ කරන්න හදන්නේ? මොකද ඔය දුවගේ සබ්ජෙක්ට් එක කිව්වේ කරන්නේ? ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්. මොකද ඒක කරලා පස්සේ කරන්න හදන්නේ? තව දුව මොනවද කරන්න හදන්නේ? පොලිටිකල්ස්. ඔයානේ චන්දිලන් තියෙන. හරි. මේකයි දුව ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න හදනවා නම් ස්ටඩි එකක් හරි හිතනවා නම් දැන් මේ දුවලා කියනවා වගේ ඇයි මම මේක කරන්නේ මගේ මොකක් හරි කැමැත්තක් තියෙනවා මම මේකට වයර් වෙලා ඉන්නවද දැන් මට ගණන් එකක් කරන්න කිව්වොත් මොකක් හරි accounting degree එක මම වයර් වෙලා නැහැ නමුත් ඔයා එකට වයර් වෙලා ඉන්නවද AI වලින් තමන්ගේ ප්‍රොෆෙෂන් එකට ඉෂුව එකක් වෙයිද මේක ඕස්ට්‍රේලියාවේ ඩිමාන්ඩ් එකක් තියෙයිද ලෝකේ ඩිමාන්ඩ් එකක් තියෙයිද Regent Language International නිගම්බෝ වල තියෙන සෙමිනාර් එක ඕස්ට්‍රේලියාවට කොහොමද සක්සස්ෆුලි ස්ටුඩන්ට් විසා එකක් දාගන්නේ මොන වගේ කෝස් එකක්ද තෝරගන්න ඕනේ කොහාටද එන්න පුළුවන් මොන වගේ ස්කූල් එකක්ද ඒත් එක්කම ස්ටඩීස් ඉවර කරාට පස්සේ අවුරුද්දක් හෝ දෙකක් වර්ක් කරන්න හරි ස්ටඩි කරන්න හරි වීසා එකක් දාගන්න විදිහට වැඩේ කරගන්නේ කොහොමද කියන එක තමයි පළවෙනි සෙමිනාර් එකෙන් කරන්නේ එදාම තියෙන දෙවෙනි සෙමිනාර් එකෙන් කරන්නේ skilled migrants ලට හරි විදිහට මයිග්‍රේට් වෙන්න ඕස්ට්‍රේලියාවට pathway එක assess කරගන්න එකයි ඒකෙදි මතක තියාගන්න අපේ points test calculator එකෙන් අපි කියලා දෙනවා තමන්ටම points test එකක් කරගන්න විදිය. මතක තියාගන්න මේක mass scale seminar එකක් නෙමේ limited participants ලා පල්ලෙහා තියෙන description එකට ගිහිල්ලා register වෙන එක අත්‍යවශ්‍යයි.